ඔයා කවද හරි දැකලා තියෙනවද සමහර අය ඉන්නවා යාලා මුලින්ම ඔයාගේ ජීවිතයට එන්නේ දේව දූතයෝ වගේ. යාලා ඔයාට දැනෙන්න හරිනවා ඔයා තමයි ලෝකෙ ඉන්න වටිනාම කෙනා කියලා. හැබැයි ටික කාලයක් යද්දී ඔයාට හිතාගන්න බැරි විදියට ඔයාගේ මනස අවුල් වෙන්න ගන්නවා. ඔයාට පිස්සුද කියලා ඔයාටම හිතෙන්න ගන්නවා. අන්තිමට ඔයාගේ ආත්ම විශ්වාසය බින්දුවටම වැටෙනවා. යාළුවනේ මේක අහම්බයක් නෙවේ. මේක ඉතාම සූක්ෂම සැලැස්ම. අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ තියෙන භයානකම මනෝවිද්‍යාත්මක උගුල් 6ක් ගැන. මෙ පාවිච්චි කරන්නේ ඔයාගේ හතුර විතරක් නෙවෙයි. සමහර විට ඔයා වැඩියෙන්ම ආදරය කරන අය වෙන්නත් පුළුවන්. අද වීඩියෝ ඉවර වෙද්දී ඔයාට තේරෙයි ඔයාගේ වටේ ඉන්නේ කවුද කියලා. මේ රහස් 6 දැනගත්තොත් ආයි කවදාවත් ඔයාගේ හිත රවට්ටන්න කාටවත්ම බැරි වෙයි. ආයිබෝන් යාළුවනි. ඩාක් සයිකොලොජි ගැන අපි කරපු කලින් වීඩියෝ එකට ලැබුණු ඉහළ ප්‍රතිචාර නිසාම අද අපි තීරණය කළා මේක ඊළඟ පියවරට යන්න. කලින් පාර අපි කතා කළේ පොඩි ට්‍රික්ස් ගැනනේ. හැබැයි අද අපි කතා කරන්නේ පෞරුෂත්වය විනාශ කරන එහෙම නැත්නම් කැරක්ටර් බ්‍රේකින් කියන මනෝවිද්‍යාත්මක ක්‍රම ගැන. විශේෂයෙන්ම අද කාලේ රිලේෂන්ෂිප් වලදී සහ ඔෆිස් එකේදී අපි නොදැනුවත්වම මේවට ගොදුරු වෙනවා. ඉතින් වාගේ පුංචි කාලයක් වැය කරලා මේ වීඩියෝ එක බලන්න. මොකද අංක 5 සහ අංක 6 කියන්නේ ගොඩක් අය දිවිනහ ගන්න පවා හේතු වුණු භයානක තත්ත්වයක්. අපි බලමු කොහොමද මේ වයින් බේරෙන්න කියලා. පළවෙනි කාරණය. මේක ගොඩක් වෙලාවට වෙන්නේ අලුත් ආදර සම්බන්ධතාවයක් පටන් ගන්නකොට. මේකට කියන්නේ ලව් බෝම්බින් කියලා. මේක හරියට බෝම්බ ගහනවා වගේ. ආදරේ, අවධානය සහ තෑගි වලින් ඔයාව යට කරලා දානවා. ඔයාට හිතෙනවා අම්මෝ මෙයා වගේ කෙනෙක් මට කවදාවත් හම්බ වෙලා නෑ. අපි දෙන්න හරියටම ගැලපෙනවා කියලා. සති 2ක් 3ක් යද්දි ඔයා යාට ඇබ්බැහි වෙනවා. ඔයාගේ යටහිත සම්පූර්ණයෙන්ම යා මත යැපෙනවා. එන්න එතනදි තමයි ඩාර්ක් සයිකොලොජි පටන් ගන්නෙ. එකපාරටම කිසිම හේතුවක් නැතුව යා වෙනස් වෙනවා. රිප්ලයි පරක්කු වෙනවා, කෝල් ආන්සර් කරන්නේ නෑ, කාර්ය බහුලයි කියනවා. දැන් ඔයාට පිස්සු වගේ. අර මුලින් ලැබුණු ආදරේ ආයෙමත් ලබා ගන්න ඔයා ඕනම දෙයක් කරන්න පෙළඹෙනවා. ඔයා යා පස්සෙන් යනවා. මේක තමයි යාළගේ ප්ලෑන් එක. බේරෙන්න කොහොමද? කෙනෙක් කෙටි කාලයක් ඇතුළත ඕනවට වඩා ලං වෙනවා නම් පරිස්සම් වෙන්න. සැබෑ බැඳීමක් ඇති වෙන්න කාලය ඕනේ. මැජික් වගේ දේවල් වෙන්නේ ෆිල්ම් වල විතරයි. දෙවෙනි එක. මේක තමයි ලෝකේ තියෙන දරුණුම මානසික වාදය. ගෑස් ලයිටිං. මේකින් කරන්නේ ඔයා දැකපු දේ, ඔයාට ඇහුණ දේ බොරුයි කියලා ඔයාටම ඒත්තු ගන්නවන එක. උදාහරණයක් ගමු. ඔයාගේ සහකරුවෝ යාළුවෙක් ඔයාට බොරුවක් කියලා අතේම මාට්ටු වෙනවා. සාමාන්‍ය කෙනෙක් නම් සමාව ගන්න එපා. හැබැයි ගෑස් ලයිටර් කෙනෙක් කරන්නේ වෙන දෙයක්. එයා කියනවා ඔයාට පිස්සුද? මම කවදද එහෙම කිව්වේ? ඔයාට මොකක් හරි මානසික අවුලක් තියෙනවා. ඔයාට දේවල් මැවිලා පේනවා. එයා එක කොච්චර විශ්වාසයෙන් කියනවාද කිව්වොත් ටික වෙලාවකින් ඔයා ගැනම සැක කරන්න ගන්නවා. ඇත්තටම මට වැරදුනාද කියලා ඔයා හිතනවා. මේක දිගටම වුණාම අන්තිමට ඔයා තීරණ ගන්න බය වෙනවා. ඔයා සම්පූර්ණයෙන්ම අනිත් කෙනා කියන දේ විතරක් විශ්වාස කරන රූකඩයක් වෙනවා. මේකට විසඳුම ඔයාගේ මතකයන් විශ්වාස කරන්න. අවශ්‍ය නම් දේවල් ලියා ගන්න. රෙකෝඩ් කරන්න. කෙනෙක් නිතරම ඔයාට පිස්සු කියලා කියනවා නම් ඒක ලොකුම රතු එළියක්. තුන්වෙනි රහස. ඔයාගේ වටිනාකම නැති කරන්න පාවිච්චි කරන ප්‍රබලම ආයුධය ට්‍රැන්ගුලේෂන්. ඒ කියන්නේ ඔයයි එයයි අතරට තුන්වෙනි කෙනෙක්ව ගේන එක. හිතන්න ඔයාගේ පෙම්වතා හෝ පෙම්වතිය නිතරම කියනවා බලන්නකෝ අර එහා ගෙදර ළමයා යා කොච්චර ලස්සනට අදිනවද? යාට මාර ඉල්ලුමක් තියෙන්නේ කියලා. නැත්තම් ඔෆිස් එකේ බොස් කියනවා නිමල් නම් මාර වැඩකාරයා. ඔයාටයි නිමල් වගේ වෙන්න බැරි කියලා. මේකෙන් එයාලා බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ හිතේ අනාරක්ෂිත බවක්. එහෙම නැත්තම් ඉන්සෙකියුරිටි එකක් සහ ඉරිසියාවක් ඇති කරන්න. ඔයා අර තුන්වෙනි කෙනා එක්ක තරඟ කරන්න ගිහින් ඔයාගේ පාලනය අනිත් කෙනාට පවරනවා. මේක ඊටාම පහත් මනෝවිද්‍යාත්මක ක්‍රමයක්. හතරවෙනි රහස. මේක නම් ඔයාට ප්‍රයෝජනවත් දෙයක්. ඔයාට අකමැති කෙනෙක්ව ඔයාට කැමති කරගන්නේ කොහොමද? අපි සාමාන්‍යයෙන් හිතන්නේ අපි කාට හරි උදව් කළාම එයා අපිට කැමති වෙනවා කියලානේ. හැබැයි ඩාර්ක් සයිකොලොජි වලදී මේකේ අනිත් පැත්ත තමයි වෙන්නේ. මේකට කියන්නේ බෙන් ෆ්‍රැන්ක්ලින් ඉෆෙක්ට් එක කියලා. ඔයාට කෙනෙක්ව දිනා ගන්න ඕන නම් එයාට උදව් කරන්න එපා. එයාගෙන් ඔයාට උදව්වක් ඉල්ලන්න. ඔව්, ඔයා ඇහුවේ හරියට. පොඩි දෙයක් ඉල්ලන්න. මට පෑන දෙන්න පුළුවන්ද? මට මේ ෆයිල් එක හොයලා දෙන්න පුළුවන්ද වගේ. මනෝවිද්‍යාත්මකව වෙන්නේ මේකයි. කෙනෙක් ඔයාට උදව්වක් කළාම එයාගේ මොළය තීරණය කරනවා මම මෙයාට උදව් කළේ මෙයා හොඳ කෙනෙක් නිසා වෙන්නේ නැති කියලා.
නොදැනුවත්වම එයාගේ හිතේ ඔයා ගැන පැහැදීමක් ඇතිවෙනවා. හතුරෙක් මිතුරෙක් කරගණ්ඩ මේක නියම ක්‍රමයක්. පස්වනි එක ටිකක් සංකීර්ණයි. හැබැයි හරිම බලකතුයි ඇංකරී. මේකෙන් කරන්නේ කෙනෙක්ගේ හැඟීම් ස්විච්චකින් වගේ පාලනය කරන එක. අපි උදාහරණයකින්ම බලමු. ඔයාගේ යාළුවෙක් හෝ සහකරු ගොඩක් හයියෙන් හිනාවෙන වෙලාවක එයාගේ උරහිසට එකම විදිහකට තට්ටු කරන්න. එයා සතුටු වෙන හැම වෙලාවකම ඒ විදිහටම තට්ටු කරන්න. දැන්යාගේ මොලේ ප්‍රෝග්‍රෑම් වෙලා තියන්නේ මේ ස්පර්ශය ලැබෙනකොට ඒක සමානයි සතුට කියලා. පස්සේ වෙලාවක එයා දුකෙන් ඉන්න වෙලාවක වාගිහින් අර විදිහටම උරහිසට තට්ටු කරන්න. පුදුම හිතන විදිහට එයාගේ පරණ සතුටු හැඟීම් ඉබේම මතු වෙලා එනවා. හැබැයි මේක නරක පැත්තත් තියෙනවා. කෙනෙක් ඔයාට බනින ගමන් නිශ්චිත වචනයක් හෝ ඉරියව්වක් පාවිච්චි කළොත් වෙන වෙලාවක ඒ ඉරියව්ව දකිද්දිත් ඔයාට නිකම්ම බය හිතෙනවා. එනිසා කවරුහරි වාව මේ විදිහට ප්‍රෝග්‍රෑම් කරනවද කියලා කල්පනාවෙන් ඉන්න. ඉතින් යාළුවනි, අද අපි කතා කරපු මේ ලව් බෝම්බින්, ගෑස් ලයිටින් වගේ දේවල් අපේ සමාජයේ ඕන තරම් තියෙනවා. මම මේවා කියලා දුන්නේ වාට කාටවත් රිද්දන්න නෙවෙයි. වාගේ වටිනා ජීවිතේ මේ වගේ මානසික උගුල් වලින් බේරගන්න. විශේෂයෙන්ම අර ගෑස් ලයිටින් වගේ දෙයක් වාට වෙනවා කියලා දැනෙනවා නම් කරුණා කරලා බය නොවි ඒ ගැන විශ්වාසවන්ත කෙනෙක් එක්ක කතා කරන්න. මොකද ඔයාගේ මනස තමයි ඔයාගේ ලෝකය. ඒක පාලනය කරන්න කාටවත් ඉඩ දෙන්න එපා. අද වීඩියෝගෙන් ඔයාගේ ජීවිතයට වැදගත්දයක් ලැබුණනම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ ඔයා වැඩියෙන්ම මුණ දීලා තියෙන දේ මොකද්ද? කමෙන්ට් එකක් දාන්න. සයිකොලොජි ගැන, බොඩි ලැන්ග්වේජ් ගැන තව ගැඹුරට දැනගන්න සයිකොලොජි ඉන් සිංහල YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ජය වේවා.